ඉතින් අද වීඩියෝදී මම අරන් එන්නේ කොහොමද අපි Sprout Geeks එකේ මයික්‍රෝ ටාස්ක් එක හරියට කරලා මුදල් උපයන්න කොහොමද පිළිබඳව. අපි කොහොමද මයික්‍රෝ ටාස්ක් එක කරන්න කියන පිළිබඳව ඔයගලන්ට මම වීඩියෝ කරගෙන ආවේ නැහැ. ඉතින් මම අද වීඩියෝ එකේදී අරන් එන්නේ කොහොමද මේ මයික්‍රෝ ටාස්ක් එක හරියට කරලා අපි මුදල් උපයන්න කියන එක පිළිබඳව. මුලින්ම මම මගේ account එකට log වෙනවා. වෙරිෆිකේෂන් එක පොඩ්ඩක් හිමන් වෙරිෆිකේෂන් පොඩි වෙලාවක් යනවා. අපි පොඩ්ඩක් කිමු. හරි වුණා. ඊළඟ තමයි ඔතෙන්ටිකේට් එකේ අපි දෙන්න ඕනේ මේ රිකවරි අපි කෝඩ් එක. සෝරි රිකවරි කියන්නේ අපි කෝඩ් එක. ඒ වගේ තමයි මේ ඔතෙන්ටිකේට් එකේ මේ කෝඩ් එක ඩයිනමික්. ඒ හින්දා ඒක නිතර අප්ඩේට් වෙනවා. ඒක ඔයා මතක තියාගන්න ඕනේ. හරි ලොග් වුණා. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් දැන්ට මම ටාක්ස් 3ක් වගේ කරලා මේ වගේ මුදලක් උපයලා තියෙනවා. ඒ කියන්නේ $0.5ක්. එතකොට මේ මුදල මම උපයලා තියෙන්නේ ටාක්ස් 3ක් විතරක් කරලා. ඒ කියන්නේ දවසට ඔයාට වෙලාව තියෙන කෙනෙක් නම් ඔයාට ටාක්ස් 10ක් වගේ ඊට වඩා වැඩි කර ප්‍රමාණයක් කරලා ලොකු මුදලකට යන්න පුළුවන්. එතකොට මේක අපේ ලංකාවේ කට්ටියක් ඉන්නවා මේ ලොකු මුදල් උපයගත්ත කට්ටිය. ඒ වගේම තමයි දැන් මුලින්ම කියන්න ඕනේ වා දැන් ටාක්ස් එක කරාට පස්සේ වාගේ ඒ මුලින්ම වාට හම්බෙන මුදල මුලින්ම වැටෙන පෙන්ඩින් කියන මේ මෙතන කැටගරිකට. ඒ කැටගරිකට වැටනට පස්සේ ඊට පස්සේ වාගේ දවස් 4ක් වගේ යනවාගේ මේ පේමන්ට් එක වෙරිෆයි වෙන්න. ඊට පස්සේ වාගේ earn කියන පැත්තට ඒක ට්‍රාන්ස්ෆර් වෙනවා. ට්‍රාන්ස්ෆර් වුණාට පස්සේ වාට මේකේ මිනිමල් විත්ඩ්‍රෝවල් එක නම් $10ක් වගේ වෙනවා. එතකොට වාට වෙනකම් පොඩි ඉවසන්න වෙනවා. එතකොට ඊට පස්සේ වාට පුළුවන් ඒක පියනිය නැත්තම් පේපෑල් නැත්තම් ඕගොල්ලන්ගේ බයිනෑන්ස් වොලට් එකට වගේ වොලට් එකක් සෙටප් කරගෙන ඔයාලට ඒ වොලට් එකට මුදල් ටික විත්ඩ්‍රෝ කරගන්න ඒ ප්‍රොසෙස් එකක් පුළුවන්. එතකොට මුලින්ම බලමු අපි මේක ජොබ්ස් එකක් කොහොමද කරන්න කියලා. එතකොට මයික්‍රෝ ජොබ්ස් වලට ගිහිල්ලා ඔයාලට මෙතන find jobs කියන එක ක්ලික් කරන්න පුළුවන්. find jobs ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා එක ජොබ්ස් වර්ග. මෙතන තියෙනවා YouTube channel එක subscribe කරන්න. ඒකේ $2.5 දෙනවා. ඒ වගේම තමයි මෙතන පල්ලේ තව එකක් තියෙනවා subscribe කරන්න. ඒකට $0.7ක් දෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ මාකාරය මේකේ පොඩි ඩවුට් එකක් මොකක් හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ WhatsApp group එකට join වෙලා WhatsApp channel එකට හරි Telegram group එකට join වෙලා ඔයාලට පුළුවන් මේ booklet එක ගන්න. මේ booklet එක ඔයාලට account එක create කරගන්න කොහොමද, අපි ටාක්ස් එක කරන්න කොහොමද, මුදල් withdraw කරගන්න කොහොමද, ඒ වගේම තමයි මේක වීඩියෝ සීරීස් එකකුත් ඇඩ් කරලා තින්නේ මම. ඒ වගේම තමයි මේකෙදි අපි තවදුරටත් ඩීප්ලි පැහැදිලි කරලා තියෙනවා ඔයාලට එන්න පුළුවන් ප්‍රශ්න මොනවාද, මේකේ මුදල් ලබා ගන්න තියෙන විශේෂ වැඩ, ඒ වගේම තමයි මේකේ එන්න පුළුවන් ප්‍රශ්න. ඒ කියන්නේ ඔයාලට මම කලින් කිව්ව ඔතෙන්ටිකේට් එක සෙටප් කරගන්න කොහොමද කියන පිළිබඳව මේකේ විස්තරයක් දාලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ ගොඩක් පරිශීලකයන්ට එන ප්‍රශ්න ඒවා ඩිස්කස් කරලා තියෙනවා කොහොමද ඒවා හරියට හොයාගෙන ඒවා අපි විසඳගන්න කියන එක පිළිබඳව. ඒක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අපි WhatsApp channel එකට join වෙන්න පුළුවන්. WhatsApp channel එක link එක මම description එකේ දාලා තියන්නම්. ඒ වගේම තමයි අපි දැන් යන් කොහොමද මේක jobs එකක් කරන්නේ කොහොමද කියන පිළිබඳව හරියට අවබෝධයක් ලබා ගන්න. එතකොට මේකෙදි මම ඒවගේම තමයි වාට කියන්න බැරුණා මේකෙදී ඕගොල්ලෝ මෙන්න මේ ජොබ්ස් තෝරගද්දි මෙන්න මේ වගේ රතු පාට වගේ තියෙනවා තෝරගන්න එපා. මොකද ඒගොල්ලෝ හරියට පේමන්ට් කරන්න තියෙන තමයි ඒගොල්ලෝ රතු පාට වෙලා තියෙන්නේ. මේ වගේ මේ පාට තියෙන ඒවා ගන්න. ඒගොල්ලෝ හරියට වෙලාවට පේමන්ට් කරන හින්දා තමයි ඒගොල්ලෝ මේ පාට තියෙන්නේ. ඒ කියන්නේ නිල් පාට වගේ තියෙන ඒවා කරන්න. ඒ කියන්නේ රතු පාට වගේ තියෙන ඒවා වැඩි කරන්න යන්න එපා. මොකද ඒවල ගෙවන මුදල් හරියට පේමන්ට් එක සිද්ධ වෙනවද කියලා ෂුවර් නැහැ. හරි දැන් බලමු අපි කොහොමද මේකේ මයික්‍රෝ ජොබ් එක කරන්න කොහොමද කියන පිළිබඳව. එතකොට Sprout Geeks එකේ අපිට මයික්‍රෝ ජොබ් කරන්න ගොඩක් විදි තියෙනවා. එතකොට අපිට YouTube channel වලට කමෙන්ට් කරන්න පුළුවන්, ඒවා වීඩියෝ වලට ලයික් කරන්න පුළුවන්, ඒ වගේ ඒවා තියෙනවා. නැත්නම් අපිට FB මෙන්න මේ Gmail එක ක්‍රියේට් කරලා අපි මුදල් උපයන පිළිබඳව. එතකොට ඒක ඇක්සෙප්ට් කරමු. ඊට පස්සේ මේක දිනවා එක්ස්ක්ලූඩ් කන්ට්‍රි මොකුත් නැහැ. එතකොට දැන් ඒගොල්ලෝ ජොබ්ස් 25 දානවා. දැන් 18ක් එක ක්‍රියේට් කරලා ඉවර කරලා තියෙනවා. එතකොට දාලා තියෙන්නේ මොකද්ද? Do you want to hold this job? Holding is not required but encouraged. What is expected from freelancers? Create a new Gmail with of this name.
කියන්නේ මේ ලින්ක් එකට ගිහිල්ලා ඒක තියෙන නම් ටික අරන් තමයි අපි මේල් එක ක්‍රියේට් කරන්න ඕනේ. හරි මම ඉන්නේ දැන්ටමත් ඉන්නේ මේ සයිට් එකේ. එතකොට ඒගොල්ලෝ කියලා තිනවා මේ පාස්වර්ඩ් එක තමයි දාන්න ඕනේ ඒ මේල් එකට. ඒ වගේම තමයි රිකවරි මොබයිල් නම්බර් එක දාන්න එපා. ඒ වගේම තමයි ඒගොල්ලෝ original proof require proof tasks was finished. එකෙන් ටාස්ක් එක ක්‍රියේට් ඉවරනට පස්සේ ඒගොල්ලෝ proof එකෙන් ඉල්ලලා තියෙනවා email address එක, password එක, ඒ වගේම තමයි name used to create gmail. ඒ කියන්නේ ඒගොල්ලෝ අපි මේල් එක ක්‍රියේට් කරන්න දුන්න මේල් නේම් එකයි ඒ වගේම තමයි අපි ක්‍රියේට් කරපු Gmail එකයි පාස්වර්ඩ් එක අපි කොහොමත් ඔල්රෙඩි දීලා තියෙන අපි දාන්නේ. ඒ හින්දා ඒක ඉෂුව එකක් නැහැ. එතකොට මම දැන් මේකට ක්‍රියේට් කරගත්තා. දැන්ට මම ක්‍රියේට් කරගෙන තියෙනවා මේකට මේල් එකක්. ඉතින් මම මේ නමින් තමයි ඒක මේල් එක හදන්නේ. එතකොට මම මේකට නේම් එක විදියට දෙන්නේ ඒක. එතකොට මම ක්‍රියේට් කරගත්ත එක පාස්වර්ඩ් එක දැන් අපි දාත්තනේ මේ පාස්වර්ඩ් එකනේ. හරි පාස්වර්ඩ් එක දුන්න මෙතනට ඊට පස්සේ එන්න තියෙන්නේ අපේ මම ක්‍රියේට් කරගත්ත මේල් එක. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මේ මේල් එක ක්‍රියේට් කරලා පස්සේ මේක ෆෝන් එකෙන් ලොග් අවුට් වෙන්න. Kelly White 2008@gmail.com. හරි දැන් අපි ඔක්කොම අපිට ඕන අවශ්‍ය ඒගොල්ලෝ ඉල්ලන ප්‍රූෆ් ඔක්කොම ලියලා තියෙනවා. අපිට දැන් තියෙන එක සබ්මිට් කරන්න. සබ්මිට් ප්‍රූෆ්. හරි දැන් අපි සබ්මිට් කරලා ටාස්ක් සබ්මිට් වුණා කියලා මෙසේජ් එකක් ආවා. ඊට පස්සේ දැන් අපි යන් අපේ පේජ් ෆ්‍රීලාන්සර් පේජ් එකට. ඒකට ගියට පස්සේ දැන් මගේ පෙන්ඩිං කියන පැත්තට ගියට පස්සේ අපිට බලාගන්න පුළුවන් මට දැන් අර කරපු ටාස්ක් එකකින් හින්දා මෙන්න මේ වගේ එකක් පෙන්ඩිං ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අප්‍රූව් වෙලා නැහැ. ඒකට ඒක දවස් 4ක් 3ක් වගේ ගියට පස්සේ ඒක අපි earn කරපු පැත්තට එනවා. ඒ වගේ තමයි අපිට මේකේ මුදල් උපයන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා හැමෝටම මේක තේරෙන්නේ නැති කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝෙදි බලමු තවත් මේ වගේ ඊමනි වෙබ්සයිට් එකේ මුදල් උපයන්න කොහොමද ඒක අපි හරි ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ විනිවිදව අපි ඒකත් හරියට බලමු. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ එකක හමු වෙමු.
ඉතින් මේ වගේ YouTube channel බලලා ඔයගන්ට මුදල් උපයන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙදි Gmail create කරලත් ඔයාලා මුදල් උපයන්න පුළුවන්. එතකොට මේකේ Gmail කියන බටන් එක ක්ලික් කරලා මෙතන ගියාට පස්සේ මෙතන ඔයාලට පුළුවන් gmail.com කියලා මෙතන proof දෙන්න පුළුවන්. Gmail එක හදලාගේ password එක දුන්නාට පස්සේ ඒගොල්ලෝ ඒක app set කරගන්නවා. ඒ විදිය කරාට පස්සේ මම example එකක් විදිහට කරලා පෙන්නනවා ඔයගලන්ට.